හෙල්ලෝ බොයිස් ඉතින් සාදරෙන් ආදරෙන් පිළිගෙන රික් ඇකඩම් විතින්ගෙන තවත් අලුත් වීඩියෝයකට. ඉතින් අද මේ විඩියෙන් කතා කරන්නේ 2026දී මචන් ගේමින් YouTube channel එක පටන් ගන්න එක හොඳයිද නරකයිද කියලා. ඉතින් ඔයගොල්ලෝ ගොඩක් කට්ටිය කියලා තමයි ඉතින් YouTube කරපුවම සල්ලි හම්බෙනවා, සල්ලි හොයන්න පුළුවන්. ලොකු කතා කියලා තියෙයි. කෝටිපති වෙන්න පුළුවන්. අහලා දිනව නේද? ඉතින් මම මේක ඇත්තම දේ තමයි අද කියන්න යන්නේ යාළුවෝ. ඉතින් දැන් ගොඩක් කට්ටිය අහයි ඉතින් ඔයා කොහොමද එහෙම කියන්නේ? ඔයාගේ තියෙන YouTube channel එකේ 1k subscribers ලානේ කියලා. හරි ඉතින් ගොඩක් කට්ටිය එහෙම කියයි. ඉතින් වට experience තියෙනවද අරකයි මේකයි කියලා කියයි. ඉතින් මගේ මේ channel එක විතරක් නෙමෙයි තියෙන යාළුවෝ. ඉතින් මට මේ වෙද්දි gaming වල යාළුවේ 56000ක්. ඔය ඉතින් හෙට විතර වෙද්දි මචං ඉතින් 57000ක subscribers ලා ඉන්න YouTube channel එකක් මට තියෙනවා. ඉතින් මේක මම මගේ experience එක ඔයගොල්ලන්ට කියන්න යන්නේ යාළුවෝ. ඉතින් ඒ කියන්නේ මගේ experience එක මෙච්චර කාලයක් මම YouTube වල දැන් අවුරුදු දෙකමාරක් විතර ඉඳලා තියෙනවා. ඉතින් මම මගේ එක්ස්පීරියන්ස් එක කියන්නේ කොහොමද ඉතින් YouTube එකෙන් සල්ලි හොයන්න පුළුවන්ද ඔය කියනා වගේ. ඉතින් ඒක තමයි අද කතා කරන්න යන්නේ ඉතින් මචං. අනිවාර්යයෙන් මචං වීඩියෝ එක ස්කිප් නොකර දිගටම බලන්න. ඉතින් ඔයාට උවමනා වෙයි මොකද්ද වෙන්නේ කියලා. ඔයා channel එක පටන් ගන්නවා නම් channel එක පටන් ගන්න එක හොඳයිද නරකයිද කියලා බලාගන්න. හරි බොයිස් ඉතින් මම ඔයගොල්ලන්ට පෙන්නන්නම් ඉස්සල්ලාම අපි යන් Google එකට ගිහලා අපි යන් අපේ YT ස්ටුඩියෝ එකට යන් ඔයගොල්ලන්ට පෙන්නන්න. ඉතින් මේ තින් යාලු ඉතින් YT ස්ටුඩියෝ එක ඔයගොල්ලන්ට පේන ඇති 56890 සබ්ස්ක්‍රයිබර්ස්ලා මේ වෙද්දි ඉන්නවා මට. ඉතින් මම මගේ එක්ස්පීරියන්ස් එකම ඇත්තටම ඔයගොල්ලන්ට කියන්න යන්නේ ඉතින්. ඉතින් අපි බලමු YouTube එක පටන් ගන්න එක හොඳයිද නරකයිද කියලා. ඉතින් අපි බැලුවොත් යාළුවෝ ඉතින් කන්ටෙන්ට් වලට ගිහිල්ලා අපි ඇනලිටික් වලට ගිහින් බලමු යාළුවෝ. ඉතින් දැන් මේ වෙද්දි මට මේ මාසෙදි යාළුවෝ ඉතින් views 1.3 million 1.3 million views තියෙනවා ඉතින්. ඒ වගේම ඉතින් ඔයාලට බලන්න watch hours 10100ක් තියෙනවා watch hours. හරිද? ගේමින් channel එකක් මේක ගේමින් channel එකක් යාළුවෝ ඉතින්. full gaming. හරිද? ඉතින් ඔයගොල්ලන්ට බලාගත්ත හැකි ඉතින් අපි බැලුවොත් earning වලට ගියාම මට මේ මාසේ YouTube එකෙන් ගෙවලා තියෙන යාළුවෝ රුපියල් 2167යි. කීයද පුතේ 2167ක් ගෙවලා තියෙන දවස් 28කට තමා මේ ගෙවල තින 2167. ඉතින් එහෙම බලද්දී ඕගොලට ගියහකි ඩෑස්පොඩටම පෙන්න්න ඉති මේ මාසේ එතකොට අපි බලු මේ ලයිෆ් ටයිම් ර්නිටිකවල් පෙන්න්න නති තරම මේ චැනල්ල එක දැනට ර්න් කල තින යාලුවේ ඩොලර් අපිකත්තොත් ලයිෆ්ටයිම් දාමු මේ විදි බෙවුත් යාලු ඉතින් රුපියල් 15580ත් තමා අපි ඔන් කල තින මේ චැනල්ල එක ෆුල් වියස් කිහිතින යාලුවේ 6.3 මිලියන එක ලක්ෂ 63ක් වියස් කියල තිනවා. හරිද? ඉතින් බැලුවහම අපි බලමු සාමාන්‍යයෙන් මේ channel එකේ අපි ගේමින් ගත්තොත් හරිද? අපි ගේමින් ගත්තොත් ගේමින් ඔඩියන්ස් එකට ඒ කියන්නේ ලංකාවේ ඔඩියන්ස් එකට හරිද? ඉතින් YouTube එක කොහොමද සල්ලි ගෙවන්නේ? ඒ ප්‍රශ්නේ ඇති. දැන් YouTube එක ඕගොල්ලෝ channel එක මොනිටයිස් කරපු පළියට එකපාරට සල්ලි ගෙවන්නේ නැහැ. ඉතින් ඒක සල්ලි ගෙවන ක්‍රම වර්ගයක් තියෙන යාළුවෝ මම ඒ ටික ඔයගොල්ලන්ට කියලා දෙන්නම්. ඉතින් කොහොමද වෙන්නේ කියලා දන්නේ නැති කට්ටියට. ඉතින් ඔය channel එක කරනකොට උන්ගේ වැදගත් වෙයි ඉතින්. ඉතින් මම ඕගොල්ලන්ට කන්ටෙන්ට් වලට කියලා පෙන්නන්න. ඉතින් අපි ෂෝට් පැත්තට යන් ඉස්සලා මචං. ඉතින් ෂෝට් පැත්තට ගියාම YouTube එකේ ෂෝට් වීඩියෝස් වලට වෙනම ගෙවනවා. ඒ වගේම ලෝන් වීඩියෝස් වලට වෙනම ගෙවනවා. ඒ වගේම ඔයා ලයිව් යනවා නම් ලයිව් වලට වෙනම ගෙවනවා. හරිද? ඔන් කෙල තින මෙතන හරිති එහෙම බැලුහා මේ යාළුවේ ඕනට පෙන්න්න ද ම මෙතන මොන්ටයිසේෂන් සෙක්ෂන් ඇඩග අප YouTube එකෙන් ඒන් කරන ක්‍රම තින යාලුතින් ඔච් පේ ජටස් ඒගැන මශන් සාවන පේ ජටස් කැනවා දැකලතිව YouTube එකට යද්ද YouTube එක වීඩියෝ ප්ලේ කරත් ඇඩ් එකක් යනවා. ඉතිව ඇඩ් එකට තමා ගෙවන්න හරි දෙකෙනවාගේ වීඩියෝ එකට ඇඩ් එකක් කියද්දි තමා ගෙවන්. ඉතින් සමත් තව ගොඩක් කට්ටිය කියලා ඉතින් මගේ ඇඩ් යන ඒවට මට ගෙවන ගන්න අඩුයි කියලා. ඉතින් ඒකට හේතු තමයි යාළුවේ ඔයා සාමාන්‍යයෙන් විනාඩි 2කට 3කට වගේ වීඩියෝ එකක් හදලා දානවා නම් ඒ කියන්නේ එක ඇඩ් එකක් වගේ. කියන්නේ YouTube එකකින් දාන්න පුළුවන් එක ඇඩ් එකක් විතරයි. හරිද? බට් ඔයා විනාඩි 8කට 9කට 10කට වගේ දානවා නම් යාළුවෝ ඉතින් ඇඩ් 3ක් රිප්ලේස් කරන්න පුළුවන්. ඉතින් ස්ටාර්ට් කරද්දි සහ මිඩල් එකට සහ එන්ඩ් එකට ඇඩ් 3ක් YouTube එකට රිප්ලේස් කරන්න පුළුවන්. හරිද? ඉතින් බැලුවම ඉතින් මෙන්න මේ වගේ ඉතින් membership කියලා ඔප්ෂන් එකක් තියෙනවා යාළුවෝ. ඉතින් මේක ලංකාවට සපෝට් නැහැ. membership එක ලංකාවට සපෝට් නැහැ යාළුවෝ. ඉතින් මේක enable කරගන්න විදිය මම ඊළඟ වීඩියෝ එකෙන් ඔයගොල්ලෝ කියලා දෙන්න මොනිටයිසේෂන් කරලා තියෙන කට්ටියට. හරිද? මේක enable කරන්න වෙන විදියක් තියෙනවා. ඉතින් මේක ලංකාවට තාම සපෝට් නැහැ. බට් මේක හදාගන්න වෙනම ට්‍රික් එකක් තියෙන. ඉතින් මම කියලා දෙන ඉතින් ඔයගොල්ලෝ තාම බලන්න සුපර් කියලා ඒක ලංකාවට සපෝට් නැහැ. බට් පිටරට කට්ටියට ඔයාට සුපර් චැට්ස් සුපර් ස්ටිකර්ස් වගේ දේවල් වලින් ඔයාට ඩොනේෂන් කරන්න පුළුවන්. ඉතින් අපි බලමු යාළුවේ කොහොමද මේක ගෙවන්නේ කියලා. හරිද? ඉතින් ඇනලයිසින් වලට ගිහලා බලුවාම දැන් අපි උදාහරණයක් වගේ ගමු. දැන් ෂෝට් වීඩියෝ එකට ගිහින් බලමු යාළුවෝ. ඉතින් මේක එක එක ඒවලට එක එක විදිහට තමයි ගෙවන්නේ. අපි ෂෝට් වීඩියෝ එකට ගිහලා බලුවොත් අපි බලමු
අපි මේ ෂෝට් එක ගමුකෝ. මේ ෂෝට් එකේ යාළුවෝ views ගිහිලි තිනවා 92,000. ඒ කියන්නේ ලක්ෂයට තව පොඩ්ඩයි තියෙන 92,000 ගිහිලි තිනවා views. ඉතින් subscribers 178ක් ලැබිලා තිනවා. ගෙවල තියෙන යාළුවෝ රුපියල් 63යි. හරි ෂෝට් එකට මේකට ගිහලා රුපියල් 63ක් වගේ තමයි ගෙවල තියෙන YouTube එකෙන්. ඉතින් ඔයගොල්ලෝ මෙතන රිච් වලට ගිහලා බලුවට පස්සේ රෙවෙනියු වලට ගියාට පස්සේ බලාගත්තා යාළුවෝ මෙතන තියෙනවා ෂෝට් එකට. ඉතින් ෂෝට් එකට ගෙවන්නේ යාළුවෝ වෙනම විදියක්. හරිද? ෂෝට් වීඩියෝස් වලට ගෙවන්න වෙනම ගෙවීමේ ක්‍රමයකට තමයි YouTube එක යන්නේ. ඉතින් ලෝන් වීඩියෝස් වලට වෙන විදිහකට ගෙවන්නේ. ඉතින් අපි ගත්තාම යාළුවෝ මට පේනවා දැන් මෙතන රුපියල් 63ක් ගිහලා මෙතන තියෙනවා RPM කියලා. RPM කියන්නේ ඔයාගේ 1k views වලට එනවා views 1000කට YouTube එකෙන් ඔයාලට කොච්චර ගෙවනවද කියලා මේ වීඩියෝ එකට. ඉතින් මේ වීඩියෝ එකේ views 1000කට ගෙවලා තියෙනවා රුපියල් 1.753ක්. හරිද? රුපියල් 1.753ක් තමයි මේකෙන් ගෙවලා තියෙන්නේ. ඉතින් මේකේ සේරම views වලට දැන්ට දවස් දෙකකට සැරයක් තමයි දැන් මේ දවස් දෙකේ තාම ප්‍රොසෙසින් වෙනවා. ඒ කියන්නේ මේක දවස් දෙකක් පරක් විතරම වගේ මොන්ට earning income එක හැදෙන්නේ YouTube එකේ. ඉතින් ප්‍රොසෙසින් වෙනවා. ඉතින් එහෙම බලද්දී යාළුවෝ ඉතින් මෙතනට ගියාට පස්සේ ඉතින් ඔයාලා බලාගත්ත හැකි මේ views මෙතන engaged views කියන මේ තාම මෙතන හැදිලා තියෙන යාළුවේ views 41000කට තමයි මෙතන revenue එක හැදිලා තියෙන්නේ තාම. හරිද? ඒ කියන්නේ 92000 තිබ්බට 41000කට තමයි මෙතන revenue එක තාම හැදිලා තියෙන්නේ. ඉතින් මේක සම්පූර්ණයෙන් රුපියල් 63නේ අපි හිතමු 63 120ක් 140ක් වගේ short video එකකින් හම්බෙයි. සාමාන්‍යයෙන් 100k ගියොත්. හරිද? ඉතින් ඒක ගෙවන ගාන වෙනස්. ඊට පස්සේ වීඩියෝස් වල ගිහින් බැලුවා මේ යාළුවෝ. ඉතින් වීඩියෝස් වල වෙනම විදිහට තමයි ගෙවන්නේ. මගේ වීඩියෝස් වල බැලුවොත් අපි බලමු මෙන්න මේක. හරිද? මෙතන වීඩියෝස් වලකින් අපි රෙවෙනියු වලට ගියොත් බලවත් හැකි ඕගොල්ලන්ට මේකේ රුපියල් 202ක් ගෙවලා තියෙන මේ වීඩියෝ එකට මේකේ views කියලා තියෙන්නේ 14200 14200කට ගෙවලා තියෙනවා යාළුවෝ මේ views 202ක් ගේමින් channel එකේ. හරිද? ඉතින් එහෙම බලද්දී මෙතන watch page ads ඒ කියන්නේ මේ 202ම ගෙවලා තියෙන යාළුවේ page ads වලට. ඒ කියන්නේ ඔයා මගේ වීඩියෝ එක බලද්දී ad එකක් play වෙන ගානේ මට සල්ලි ගෙවනවා. ඇත්ත කතාව ඒක. හරිද? ඉතින් මෙතන තියෙන්නේ ඒ ගෙවලා තියෙන විදිහ මේ තියෙන ad විදිහට skip කරන ad වලින් bumper ads එක ad work වලින් තමයි මේ ගෙවලා තියෙන්නේ. ඉතින් දැන් අපි කතා කරමු 2026 YouTube channel එකක් ගේමින් channel එකක් පටන් ගන්න එක හොඳයිද නරකයිද? ඔයා YouTube පටන් ගන්න ඉන්නවා නම් ඔයා පටන් ගන්න ඕනේ මොන වගේ channel එකක්ද? ඔයාට YouTube එකෙන් earn කරන්න ඕන නම් ඔයා පටන් ගන්න ඕනේ මොන වගේ channel එකක්ද කියලා තමයි අපි දැන් කතා කරන්න යන්නේ. ඉතින් යාළුවේ එහෙම බැලුවාම මේ තියෙන ගේමින් channel එකන්නේ. ඉතින් YouTube එකෙන් යාළුවේ ගේමින් channel වලට ගෙවන ගාන අඩුයි. හරිද? ගේමින් channel වලට ගෙවන ගාන අඩුයි. උදාහරණයක් වශයෙන් මම කියන්නම් මේ වීඩියෝ එකම ගමුකෝ. දැන් මේකේ views 1600ට ගෙවලා තියෙනවා රුපියල් 33ක්. හරිද? 1600 රුපියල් 33ක් ගෙවලා තියෙනවා YouTube එකේ. හරිද මේ වීඩියෝ එකට. ඉතින් රුපියල් 33ක් කියන්නේ මේක හදන කොස්ට් එක ඊට වඩා යනවා. ඇත්තටම. ඔයා මේක සල්ලි බලාගෙන කරන මනුස්සයන් ගේමින් channel එකක් කරන එක මම කියන්නේ රෙකමන්ඩ් කරන්නේ නැහැ. සල්ලි බලාගෙන කරනවා නම්. ගොඩම රෙකමන්ඩ් කරන එක ශ්‍රී ලංකන් ෆෑන් බේස් එකක්. YouTube එකේ එක එක රටවල් වල එක එක ඔඩියන්ස් වලට ගෙවන ගාන වෙනස්. මම ඒක පෙන්නන්නම්. දැන් මෙතන ඔයාගේ ඔඩියන්ස් වලට ගිහින් බලන්න. ඔඩියන්ස් වලට ගියාට පස්සේ බලාගත්ත හැකි මගේ ඔඩියන්ස් එක ගොඩක් මිනිහාලුයි ශ්‍රී ලංකා. ශ්‍රී ලංකාවට ඇත්තටම ගෙවන ගාන සෑහෙන්න අඩුයි. හරිද? බට් මෙතන USA, සවුත් කොරියා, බ්‍රසීල් වගේ රටවල් තියෙනවනේ. මෙතන ගෙවන ගාන වැඩි. ඇත්තටම සෑහෙන්න වැඩි. ඔයාගේ බ්‍රසීල් වගේ ඔඩියන්ස් එකක් ඉන්න පිටරට ඔඩියන්ස් එකක් ඉන්නවනම් ඔයාට මේක වීඩියෝ එකෙන් හොයන්න පුළුවන් සාමාන්‍ය ඩොලර් 10ක් 15ක් ඊට වඩා වෙන්න පුළුවන්. ඉතින් සාමාන්‍යයෙන් පිටරට ඔඩියන්ස් එකක් ඉන්න channel එකක් සාමාන්‍යයෙන් හොයනවා ඇවරේජ් කියන්නේ අඩුම ඩොලර් 100 පනනවා. ඒ කියන්නේ ඩොලර් 100 දවසට ඒ කියන්නේ මාසෙට හොයන්න පුළුවන්. කිසි ගේමක් නැතුව හිවයක පිටරට ඔඩියන්ස් එකක් ඉන්න channel එක. ඉතින් ලංකාවේ ඔඩියන්ස් එකකට මචං YouTube channel එකක් පටන් ගන්නවා නම් සල්ලි හොයන්න ඒක තේරුම් නැහැ. බට් ෆන් එකට ඒ කියන්නේ ඒක ඔයාගේ ෆැෂන් එකට ඔයා පටන් ගන්නවා නම් ශ්‍රී ලංකන් ඔඩියන්ස් එකකට. ඒ කියන්නේ මගේ මේ channel එකේ නිච් එක free fire. free fire වලට මම මේක අරන් ගන්නේ ෆන් එකට වගේ. ඉතින් මට මේ වගේ ගානක් තමයි ගන්න පුළුවන්. හරිද? ඉතින් අපි කතා කරමු දැන් මොකද්ද හොඳම YouTube channel එකක් මොන වගේ channel එකකටද වැඩිපුර ගෙවන්නේ YouTube එකේ? educational purposes channel වල තමයි වැඩිපුරම ගෙවන්නේ. tech channel. හරිද? ඉතින් tech channel එකක් ගත්තොත් යාළුවෝ ඉතින් ඔයා tech channel එක ඔයා පටන් ගත්තොත් ඔයා ඒකේ වීඩියෝ එකක් ගත්තොත් ඒකේ views 1000කට ගෙවන ගාන YouTube එකෙන් වැඩි. but gaming channel එකේ views ගාන අඩුයි. සාමාන්‍යයෙන් ටෙක් channel එක පටන් ගන්නවා නම් මේ වගේ ටෙක් channel එකක් තියෙනවා. ඔයාලට මේ විදිහ සාමාන්‍යයෙන් හොයන්න පුළුවන්. අඩුම මේ channel එකෙන් හොයන්න ලක්ෂ 2වත් 15 හොයන්න පුළුවන්. මේ channel එක මේ වගේ subscribers වල තියෙන channel එකක් ටෙක් channel එකක්. මේ වගේ views. but
ගේමින් චැනල් එක මචන් එච්චර ගණක් හොයන්න බෑ ඇත්ත කතාව ඒකයි ඉතින් ඕගොල්ලෝ සල්ලි හොයන්න YouTube කරනවා නම් යාළුවෝ ඒක දැම්ම නවත්තන්න සල්ලි හොයන්න YouTube කරලා වැඩක් නැහැ ගේමින් channel එක පටන් ගන්න ඉන්නවා නම් කොහෙත්ම සල්ලි හොයාගෙන බලාපොරොත්තු වෙන්න කරන්න එපා ඉතින් සල්ලි හොයාගෙන බලාපොරොත්තු වෙන්න කරනවා නම් මට තාම හාන්සි වෙන්නේ ඒක තමයි ඇත්ත කතාව ඉතින් මට කියන්න ඕනේ මගේ එක්ස්පීරියන්ස් එක ජස්ට් එක්ස්පීරියන්ස් එක ඉතින් පටන් ගන්න කට්ටියට මම පොඩි මේකක් දුන්න ඉතින් දැන් ඔයගොල්ලෝ හිතනවා ඉතින් මම ටෙක් channel එක පටන් ගත්තේ කියලා ටෙක් channel එක පටන් ගන්න එකට හේතුව දැන් ඔයා මේකෙන් දාන්නවා ඇති හරිද ඒ හේතුවෙන් තමයි ටෙක් channel එක පටන් ගත්තේ හරිද ඉතින් ඒක තමයි මේ වීඩියෝ කියන්නේ ඉතින් ඔයගොල්ලෝ මචං මේ වගේ ඇඩ්වයිස් ඕන මේ වගේ වීඩියෝ තවත් ඕන නම් මචං ඔයාලට ගන්න ඉතින් අනිවාර්යෙන් subscribe කරලා like එකක් දාලා share පාරකුත් දාන්න ඔයාගේ යාළුවාට මචං ඉතින් එහෙනම් අලුත් වීඩියෝ එකක් හම්බෙමු අපි බලමු channel එක grow කරන්න කොහොමද කියලා එහෙනම් අපි යනවා bye bye